කොහොමද කට්ටියට මම කලින් අර පෝල් එකක් දාලා තිබ්බ ඔයාලට මොන වීඩියෝ එකද ඕනේ කියලා. එතකොට ඔයාලා වෝට් කරලා තිබ්බේ මේ රචනා ගැන කියන්න කියලා. ඉතින් අපි කතා කරමු රචනා ගැන. එතකොට මේ වීඩියෝෙන් කතා කරනවා රචනා එන පාඩම් ටික. හරි පාඩම් ඔක්කොම රචනා එන්නෙත් නැහැනේ. රචනා එන පාඩම් ටික කතා කරනවා. 150 කීයක් ගන්න ඕනද කියන එක කතා කරනවා. කීයක් ලියන්න ඕනද කියන්නේ ඒකක් ගන්න රචනා ප්‍රශ්න කීයක් ලියන්න ඕනද? සාමාන්‍යයෙන් අපිට රචනා ප්‍රශ්න 4ක් ලියන්න බෑ. හැබැයි ඒකක් ගන්න ඕන ඔයාලා රචනා ප්‍රශ්න කීයක් ලියන්න ඕනද? ඊට පස්සේ හැම පොයින්ට් එකක්ම ලියන්න ඕනද කියන එක. ලියන හැම එකටම ලකුණු දෙනවද කියන එක. ඊට පස්සේ මයිනස් මාක් එකක් දෙනවද කියන එක. කොච්චර ලියන්න ඕනද පිටු ගාන එහෙම නැත්නම් ඡේද ගාන. ඡේද වෙන් කරනවද කියන එක. හරි. ඊට පස්සේ හරියටම ලියන්නේ කොහොමද? කියන්නේ 150න් වැඩි ලකුණු ගානක් ගන්න ලියන්නේ කොහොමද? ඊට පස්සේ මාකින් එක හැදෙන්නේ කොහොමද කියන ටික ගැන අපි කතා කරමු. ඉතින් වැඩි කතා කරන්න අපි යමු වීඩියෝ එක. හරි. අපි ඉස්සෙල්ලාම කතා කරමු රචනා වෙන පාඩම් ටික. හරි. එතකොට පළවෙනි පාඩම 2 3 4 5 ඔය විදිහට පාඩම් 10ක් තියෙනවානේ. ඕකෙන් පළවෙනි පාඩමෙන් රචනාවක් එන්නේ නැහැ. හරි. පළවෙනි පාඩමෙන් කොහොමද රචනා එන්නේ නැහැ. දෙවෙනි පාඩමෙන් රචනා එනවා. තුනෙන් එන්නේ නැහැ. හැබැයි අර කියන්නේ ලොකු රචනා ප්‍රශ්නයක් එන්නේ නැහැ තුන්වෙනි පාඩමෙන්. 26 ළමයි නම් දන්නවා 27 සහ 28 ඔයාලා මේ බලන්න ෆුල් පේපර් එකක් අරගෙන ඒල පේපර් එකක් අරගෙන බලන්න. ඒකේ අර 10 වෙනි ප්‍රශ්න කියලා එකක් තියෙනවනේ. 10 වෙනි ප්‍රශ්න කියලා කියන්නේ කෙටි සටහන් ලියන ප්‍රශ්න. අන්නේ කෙටි සටහන් ලියන ප්‍රශ්නෙට තුන්වෙනි පාඩමෙන් එන්න පුළුවන් පොඩි කොටසක්. ඒ අරෙන්න විශාල ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි. මේ වෙනකන් අහලා නැහැ ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතනවා. හරි. එතකොට තුන්වෙනි පාඩමෙන් එන්නේ නැහැ ලොකු රචනා ප්‍රශ්න. ඊට පස්සේ හතරවෙනි පාඩමෙන් එනවා අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් වගේ එනවා. පස්වෙනි පාඩමෙන් ප්‍රශ්න දෙකක් එනවා. සොරි හතරවෙනි පාඩමෙන් එක ප්‍රශ්නයයි පස්වෙනි පාඩමෙන් ප්‍රශ්න දෙකක් එනවා. ඒ කියන්නේ පස්වෙනි පාඩම කොටස් දෙකකට බෙදනවානේ අපි. 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය. ඕකේ 12 ශ්‍රේණියෙන් එක ප්‍රශ්නයක් අහනවා 13 ශ්‍රේණියෙන් තව ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ 6 වෙනි පාඩම. 6 වෙනි පාඩමෙන් සාමාන්‍ය රචනා ප්‍රශ්නයක් අහනවා. හැබැයි ඒක බොහෝම කලාතුරකින් තමයි අහන්නේ. ඒ නිසා අපිට ඒකත් කියන්න පුළුවන් රචනා ප්‍රශ්න අහන්න නැති පාඩමක් කියලා. හැබැයි ඉතාමත් කලාතුරකින් එකක් වගේ අහන්න පුළුවන්. රයිට්. 7 වෙනි පාඩමෙන් අහනවා. 8 වෙනි පාඩමෙන් අහනවා එක්ක ලොකු රචනා ප්‍රශ්නයක්. එහෙම නැත්නම් 10 වෙනි මේ ප්‍රශ්නේ පොඩි කොටසක් අහනවා. මම ඒක එන විදිහත් කියන්නම්. 9 වෙනි පාඩමත් එහෙමයි. හරි. ඊට පස්සේ 10 වෙනි පාඩමත් ඒ වගේ තමයි. එතකොට ප්‍රධාන වශයෙන් ලොකු රචනා ප්‍රශ්න කියන්නේ ඔය 6 7 8 9 කියන රචනා ප්‍රශ්න වලට එන්නේ සාමාන්‍යයෙන් දෙවෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම, හත්වෙනි පාඩම. හරි. ඔන්න ඔය ටිකෙන් අනිවාර්යෙන් ලොකු රචනා ප්‍රශ්නයක් අහනවාමයි. රයිට්. ඒතකොට ඒ ටික හොඳට මතක තියාගන්න. 8 9 10 කියන පාඩම් තුන ගත්තට පස්සේ ඔක නිකන් පොඩක් කලවම් කරලා වගේ තමයි යහන්නේ. ඒ කියන්නේ අපි හිතමු 8 වෙනි ප්‍රශ්නෙන් 8 වෙනි පාඩමෙන් ලොකු රචනා ප්‍රශ්නයක් ඇහුවොත් 9 වෙනි පාඩමෙන් කෙටි සටහනක් වගේ අහනවා. හරි. ඒ වගේම 9 වෙනි පාඩමෙන් ලොකු එකක් ඇහුවොත් 8 වෙනි පාඩමෙන් කෙටි සටහනක් වගේ. හරි. 10 වෙනි පාඩමෙන් කොහොමත් කෙටි සටහන වගේ තමයි අහන්නේ. කලාතුරකින් ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි මෙතෙක් එහෙම ඇවිල්ලා නැහැ මම හිතන්නේ. මම පේපර්ස් ටික බැලුවා. 10 වෙනි පාඩමේ සාමාන්‍යයෙන් එන්නේ කෙටි සටහන් තමයි. හරි. එතකොට 10 වෙනි පාඩම, 6 වෙනි පාඩම, 3 වෙනි පාඩම. හරි. ඔන්න ඔය පාඩම් තුනෙන් කෙටි සටහන් අහන්න තමයි වැඩි ඉඩකඩක් තියෙන්නේ. හරි. එතකොට මම හිතනවා පාඩම් ගැන අවබෝධයක් එන්න ඇති. පාඩම් වලින් කොහොමද රචනා ප්‍රශ්න එන්නේ කියන එක අවබෝධයක් වෙන්න ඇති. හරි. ඕක ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන්. පාඩම් දෙකක් කම්බයින් කරලා දාන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් එක පාඩමකින් නොදා ඉන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මම අර කිව්වේ අර හැම කියන්නේ කොමන් ටයිප් එක තමයි මම කිව්වේ. ඊට අමතරව වෙනත් විදිහකින් අහන්න පුළුවන්. හැබැයි ඔයාලට රචනා ප්‍රශ්න අර එන විදිහ ගැන පොඩි අවබෝධයක් ගන්න ඕන නිසා තමයි මම ඒක කිව්වේ. ඊළඟට 150න් කීයක් ගන්න ඕනද සහ රචනා ප්‍රශ්න කීයක් ලියන්න ඕනද ඔයාලට ඒ එකට යන්න. මම සරලව කියන්නම්. මම කලින් වීඩියෝ එක කිව්වා MCQ 42 වඩා ගත්ත කියලා කියන්නේ ඒ එකක් ගත්ත හැකි කියන එක. රචනා එකත් හොඳට ලියවොත්. එතකොට රචනාවේ ඔයා ලියන්න ඕන අනිවාර්යෙන් ස්ට්‍රක්චර් දෙක හමාරක්වත් ගොඩ දා ගන්න ඕනේ. සාමාන්‍ය ස්ට්‍රක්චර් හතරම නම් හොඳට ලියන්න බෑ කොහොමවත්. ඒ කියන්නේ අයිලන්ඩ් ෆස්ට් ලීවත් ස්ට්‍රක්චර් හතරේ ෆුල් මාක්ස් ගන්න බෑ. එතකොට උපරිම ගන්න පුළුවන් ස්ට්‍රක්චර් 3 හමාරක් වගේ. හරි. ඔයා 2 හමාරක් වගේ ගන්න try කරන්න. ඒකට යන්න පුළුවන්. රචනා 3ක් ලියන්න ඕනේ. හරි. රචනා වලින් තමයි හොඳටම ලකුණු ගන්න පුළුවන්. රචනා 3ක් ලියන්න. එතකොට 150 ලකුණු 120ට වඩා වැඩියෙන් ගන්න පුළුවන් නම් රචනා ප්‍රශ්න 3කට. එහෙම නැත්නම් රචනා ප්‍රශ්න දෙකක් ලියලා අනිත් දෙකෙන් භාගේ ලීවත් ඒත් ඉතින් ඒ ලකුණු ගන්න එනවනේ. එතකොට කොහොම හරි ලකුණු 360ට වඩා ස්කෝර් කරගන්න පුළුවන් වුණොත් රචනා පේපර් එකෙන් ඔයාට ඒක කරන එක ලේසි.
ඊට පස්සේ ඊළඟ කතාව තමයි හැම පොයින්ට් එකක්ම ලියන්න ඕනද කියන එක. හැම පොයින්ට් එකක්ම ලියන්න ඕනේ මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම්. මම එක රචනා ප්‍රශ්නයක් අරගෙන ඒකේ පොයින්ට් ටික දාන්නම් ඔයාලට. ඒක වඩාත් තේරෙන්නේ. හරි. ඒ විදිහට තමයි ලියවෙන්න ඕනේ. හැම පොයින්ට් එකක්ම ලියන්න ඕනේ. හැබැයි පෙලක් පොයින්ට් තුන ඒක ලියුවේ නැත්නම් ඒ ලකුණ හම්බෙන්නේ නැති ඒවා. උදාහරණයක් මම ගන්නම්. මොකද්ද? අපි කතා කරමු මේ පූටිකා ගැන. පූටිකාවල k+ ඡන්ද කල්පිතේ තියෙනවනේ. k+ ඡන්දේ කල්පිතේ. හරි. ඕකේ තියෙනවා බාහිරාශෘතිය අන්තරාශෘතිය කියලා වචන දෙකක්. ඔයාලා k+ අයන අර ඇතුළට එන එකයි පිටට එන එකයි බාහිරාශෘතිය සහ අන්තරාශෘතිය කියන වචන දාලා ලියුවේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ පොඩි පොඩි පොයින්ට්ස් තියෙනවා ඉතින් හරි. දැන් ඊට අමතරව තියෙනවා මේ මොකද්ද අර කැස්පාරියන් පටිය. කැස්පාරියන් පටිය කියන එක ලියද්දී අනිවාර්යෙන් ලියන්න ඕනේ සුබෙරණී වවණේ වූ කැස්පාරියන් පටිය කියලා. නැත්නම් ඒත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු පස්වෙනි පාඩමේ උදාහරණයක් මොනවා ඒකද ගන්නේ. ශ්වසන පද්ධතිය තියෙනවනේ. හරි 28 ළමයි පොඩ්ඩක් ඉන්න. හරි 28 ළමයිට තේරෙන්නේ නැහැ කීවට. 28 ළමයි පොඩ්ඩක් හිතන්න දැන් අර මම කියපු හතරවෙනි පාඩම ඊට පස්සේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමුත් එක්ක කියන්නකො. ඒතර 28 ළමයින්ට තේරෙනවා වෙන්නේ. දෙවෙනි පාඩමේ තියෙනවා ශ්වසනය. නේ? ශ්වසනය කියනවා උපස්තර පොස්ෆොරයිලීකරණය, ප්‍රභා පොස්ෆොරයිලීකරණය, ඊට පස්සේ ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය ඔන්න ඔය වචන ටික තියෙනවා. එතකොට සොයසන ලියද්දී ඔයා ATP නිපද වේ කියලා ලියවොත් වැරදි. උපස්තර පොස්ෆොරයිලීකරණය මගින් ATP නිපද වේ. ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය මගින් ATP නිපද වේ. ප්‍රභා පොස්ෆොරයිලීකරණය මගින් ATP නිපද වේ. හරි. අන්න ඒ විදිහට ඒ තැනට අනුව මොකද්ද පොස්ෆොරයිලීකරණය කියන එක ලියන්න ඕනේ. හරි. ඒක ඉතින් ශ්වසනයට විතර අදාළ වෙන්නේ. ඊට අමතරව නිර්වායුෂණයට අදාළ වෙනවා. ඒ අරින්න වෙන තැන් වලට අදාළ වෙන්නේ ඒක. ඒක කොට මතක තියාගන්න ඕනේ. පස්වෙනි පාඩම කතා කරාම. හරි පස්වෙනි පාඩම තමයි ලකුණු ගන්න තියෙන උපරිම පාඩම. ඒ කියන්නේ ලකුණු සාමාන්‍යයෙන් 35ක් 40ක් 45කුත් පෙළක් වෙලාවට එනවා. හරි. ඒ වගේ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩමක් තමයි පස්වෙනි පාඩම. ඕකේ ශ්වසන පද්ධතිය තියෙනවනේ. ශ්වසන පද්ධතිය එක තැනක කියනවා පෙනහළු තුළට වාතය ඇතුළු කර ගැනීම ඍණ පීඩන ශ්වසනයක් කියලා. ඍණ පීඩනයක් කරා තමයි ඒක වෙන්නේ. ඒතර ඔයා මොන මගුල ලියවත් වැඩක් නැහැ. අර ඍණ පීඩන ශ්වසනය කියන එක ලියුවේ නැත්තම්. හරි ඒකට ලකුණක් හම්බ වෙනවා. ඒක ලියුවේ නැහැ කියලා කියන්නේ ඔයා කොච්චර ඒ කියන්නේ ඒක කොහොම විස්තර කරන්න ගියත් වැඩක් නැහැ. ඒ වචනෙන් තමයි ලකුණ හම්බෙන්නේ. හරි අන්න ඒ වගේ පොඩි පොඩි තැන් ටිකක් තියෙනවා. අපි එඩික් කතා කරමු ඉස්සරහට. මම ඔයාලට මාකින් එකක් දාන්නම්. පැත්තකින් මාකින් එකක් දාන්නම්. මේ පැත්තෙන් වැටි මාකින් එකක්. කොහොමද එන්නේ කියලා. හරි. ඊට පස්සේ ලියන හැම එකටම ලකුණු දෙනවද? එහෙම දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයාට දැන් ප්‍රභා සංශ්ලේෂණ රචනාවක් ලියන්න කියලා තියෙනවා කියලා හිතමු. ප්‍රභා සංශ්ලේෂණේ කැල්වින් චක්‍රය විස්තර කරන්න කියලා තියෙනවා. ඔයා කැල්වින් චක්‍රය විස්තර කරද්දී සම්පත් පොතේ නැති වචන ටිකක් දානවා. හරි. එහෙම නැත්නම් නැති වාක්‍ය ටිකක් දාලා ලියනවා. කිසිසේත්ම ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? සම්පත් පොතේ තියෙන ටික ලියන්න ඕනේ. ඒ කියන්නේ වෙන සර්ලාගේ නෝට් ටිකක් ලියවා කියලා එහෙම නැත්නම් ඉස්කෝලේ දීපු නෝට් එකක් වැඩක් නැහැ. සම්පත් පොතේ තියෙන ටික ලියන්න ඕනේ. වෙන වචන දාලා වෙන වාක්‍ය දාලා ලියවල ලකුණු හම්බෙන්නේ නැහැ. ඊළඟට අහන්න තමයි ඒකට මයිනස් ඇඩ් වෙනවද කියලා. මයිනස් ඇඩ් වෙන්නෙත් නැහැ. හරි. මයිනස් ඇඩ් වෙන්නෙත් නැහැ. හැබැයි ලකුණු හම්බෙන්නෙත් නැහැ. ඉතින් ලියලා වැඩක් නැහැ. ඔයගේ කාලේ තමයි අපත යන්නේ. ඒ නිසා හොඳම දේ ඔයාලට මතක නැත්තම් ඒක එහෙම අතහැරලා දාන එක. හරි. මතක් කළා කොහොම හරි ලියන්න try කරන්න. මතක නැත්තම් අතහැරලා දාන්න වැඩක් නැහැ. කියන්නේ වැරදි වලිවල ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. ඒතර මට තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔයාලගේ papers ලියනවනේ. ක්ලාස් වල papers ලියනවනේ. ක්ලාස් වල papers ලියද්දී දැන් අපි හිතමු එක රචනාවකට තියෙනවා කියලා 150 140 වගේ. ඒතකොට ඔයා හැම වෙලේම පොඩ්ඩක් try කරන්න. ඔයාගේ ලකුණු ගාණෙන් 20ක් අඩු කරන්න. හරි. ඒ කියන්නේ ඔයාට 140 ලන් තියෙනවා. ඔයා හිතන්න ඔයාට තියෙන 120යි කියලා. මොකද ඉන්ස්ට්‍රක්ටර්ස්ලා කියලා කියන්නේ ළමයිනේ. හරි. ගුරුවරු නෙමෙයි. ඒතකොට දැන් ඒගොල්ලෝ බලද්දි පොඩි පොඩි මිස්ටේක්ස් වෙන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලන්ට පැටලෙන්න පුළුවන්. හරි. ඒ නිසා කොච්චර බැලුවත් දැන් හෙන කොටක බලද්දි අනිවාර්යෙන් පොඩි පොඩි වැඩිපුර මාක්ස් එකතු වෙනවනේ කොහොමද? හරි. ඒ නිසා ලකුණු 20ක් හැම වෙලේම අඩු කරගන්න 140ක් තියෙනවා නම් ඔයා හිතන්න ලකුණු 120යි තියෙන්නේ කියලා. හරි. 100ක් තියෙනවා නම් 80ක් තියෙනවා කියලා හිතන්න. අන්න 80 ඉඳලා වැඩ කරන්න පටන් ගන්න. හරි. එහෙම නැතු 140ම තියෙනවා කියලා හිතාගෙන ගියොත් ඔයාලට එක්සෑම් එකට 140ක් ගන්න බෑ. මොකද එක්සෑම් එකේදී ගොඩක් ස්ට්‍රික්ට් විදිහට බලනවා. මොකද ඔයාලගේ එක්සෑම් පේපර්ස් බලන්නේ මෙඩිසින් යන්න ඉන්න ළමයි නෙමෙයි. හරි. දැන් මෙඩිසින් යන්න ඉන්න ළමයි දන්නවා ආ මේ වචන ලියව කියන්නේ මේක දන්නවා කියලා. ඒතකොට උග ලකුණු දෙනවා. හරි. ළමයිනේ මෙඩිසින් යන්න ඉන්න ළමයි. හැබැයි ටීචර්ස්ලා කියලා කියන්නේ ડોක්ටර්ස්ලා නෙවෙයිනේ. ඒතකොට එයාලා බලන්නේ ඒ ගුරු වෘත්තියේ භූමිකාවෙන්. හරි. එයාලා එහෙම ලකුණු දෙන්නේ නැහැ. එහෙම ලකුණු දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැත්නම් එහෙම ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් ලකුණු 20ක් අඩු කරගන්න රචනා ප්‍රශ්නේ එන ලකුණු ගාන 20ක් අඩු කරගන්න. හරි. ඒ ගාන තමයි ඇත්ත ගාන කියලා හිතාගන්න. හරි.
ඒක ගොඩක් කට්ටිය කියන්නේ නැති දෙයක් මම කරපු දෙයක් ඒක මේ ලකුණු 20ක් අනිවාර්යෙන් අඩු කරගන්න මොකද එහෙම නැත්තම් ඔයාට ඔයා දැන් හිතාගෙන ඉන්නොත් 120ක් ගැහුවා හරි 120 මේ කියලා හිතාගෙන ඉන්නොත් 120ක් එන්නේ ජීවිතේට අනිවාර්යෙන් ලකුණු 20ක් 15ක් අඩු වෙනවාමයි ඒ නිසා දැන් ඉඳලා ඒක පුරුදු වෙන්න ඔයාගේ එන ලකුණු ගානෙන් ලකුණු 20ක් අඩු කරන රචනාව වලට හරි අනිත් ඒවාට මම එහෙම කියන්නේ ස්ට්‍රක්චර් සහ MCQ වලක් නෑනේ රචනාව වල විතරක් ඒක කරන්න අනිවාර්යෙන් රචනා ප්‍රශ්න ලකුණු 20ක් අඩු කරගන්න හරි ඊට පස්සේ මයිනස් අඩ් වෙනවද නැද්ද කියන මම කීවා ඒතර පොඩි ට්‍රික් එකකුත් කීවා ඒක මතක තියාගන්න කොච්චර ලියන්න ඕනද සාමාන්‍යයෙන් පෙළක් රචනා ප්‍රශ්න තියෙනවා පිටු භාගෙ ලියද්දී රචනා ප්‍රශ්න ඉවර වෙනවා හරි පෙළක් ඒවා තියෙනවා පිටුවක් හෝ දෙකක් ලියන්න ඕනේ ඔයාලට උපරිම ඉතින් ලියන්න දෙන්නේ පිටු දෙකක් වගේ තමයි හරි ඊට වඩා නම් ලියන්න දෙන්නේ ලියන්නත් තිබා වැඩක් නැහැ ඒ කියන්නේ ඔයා වැඩිපුර ලියනවා කියලා කියන්නේ එන මේ පිස්සු තමයි ලියලා තියෙන්නේ සාමාන්‍ය උපරිම දෙන්නේ රචනා ප්‍රශ්න පිටු දෙකකට හරි දෙකකින් වැඩි ලියවෙන්නේ ඔයාගේ අකුරු ලොකු වුණොත් නම් පොඩ්ඩක් දෙකකට වැඩි යනවා සාමාන්‍ය අකුරු තියෙන ළමයට පිටු දෙකෙන් ඉවර කරගන්න පුළුවන් ලියන ප්‍රමාණය වැදගත් නෑ පොයින්ට් ගානයි වැදගත් හරි ඔයා ඔක්කොම පොයින්ට් ටික ලියවනම් පොඩි ඉඩ කඩක ඒත් අවුලක් නෑ හරි මොකද පොයින්ට් වලට බලන්නේ හරි උක්තාක්‍යත ගලපන්න ඕනේ නෑ ඒවට අවුලක් නෑ හරි ලකුණු කපන්නේ නෑ උක්තාක්‍යත පැටලුණා කියලා ඊට පස්සේ අර මුල මැද අග ගැලපෙන්න ඕනේ නෑ හරි එහෙම ප්‍රශ්නකුත් නෑ පොයින්ට් එක දිනවල ලකුණු හම්බ වෙනවා ඊට පස්සේ ඡේද වෙන් කරන්න එපා ඒ කියන්නේ ඡේද වෙන් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් හරි නැතුව නිකන් ඡේද වෙන් කර යන්න හදන්න එපා හරි එහෙම නම් පෙළක් වෙලා ලකුණු අඩු වෙනවා ඊට පස්සේ පොයින්ට් වශයෙන් ලියන්න එපා ඒ කියන්නේ 1 2 3 4 5 කියලා දාලා ලියන්න යන්න එපා ලකුණු කපනවා මාතෘකා දාන්න එපා කොච්චර ගියවද දැන් මගේ පේපර් ක්ලාස් එකේ ළමයි ටිකක් ඉන්නවා උන්ට කොච්චර ගියද දන්නේ මොකද කරන්නේ දැන් අර හතරවෙනි පාඩමේ තියෙනවානේ මේ බීජ ශාකවල ලක්ෂණ කියලා ලක්ෂණ හතරක් තියෙනවා බීජ ශාකවල ලක්ෂණ සැකවෙන් විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් දෙනවා එතන මොකද කරන්නේ ලක්ෂණ හතර ලියලා ඉරි ගහලා පල්ලෙන් විස්තර කරනවා හරි ලියන්න එපා ලකුණු දෙන්නේ නැහැ මම බලන කටේ කියලා දෙන්නේ මේ මොකක් හරි මාතෘකාවක් දාලා දිනවනම් අනිවාර්යෙන් ලකුණ අඩු කරන්න කියලා තියෙනවා හරි මාතෘකාවට ලකුණු දෙන්නේ නැහැ ලකුණු මම අඩු කරනවා ලකුණු සාමාන්‍යයෙන් අඩු කරන්නේ නැහැ මේ මම අඩු කරන්නේ නැත හැදෙන්නේ නැති නිසා හරි ඊට පස්සේ අකුරු පැහැදිලි මදි නම් ඒත් පොඩි කේසයක් තියෙනවා මොකද දැන් ඔයාලා පේපර්ස් බලන්නේ ළමයි නෙමෙයි ඉන්ස්ට්‍රක්ටර්ස්ලා බලනවා කියලා හිතන්න එපා ගුරුවරු බලන්නේ ගුරුවරු කිව්වට පස්සේ සාමාන්‍යයෙන් පේපර් මාකින් යන්නේ අවුරුදු 35ටවත් වැඩි කට්ටිය තමයි පේපර් මාකින් සාමාන්‍යයෙන් යන්නේ හරි පේපර් බලන්නේ සාමාන්‍යයෙන් 35කට වගේ වැඩි කට්ටිය තමයි බලන්නේ එතකොට සාමාන්‍යයෙන් 35ට වෙන්න අවුලක් නැහැ පෙළක් වෙලාවට 50 පැනපු අයත් බලනවනේ ඒ කියන්නේ ඇස්වල දෝෂ තියෙනවා අවුරුදු 50 වගේ පැන්නම ඇස් පේන්නේ නැහැ හරියට දැන් ඔයා බැරි වෙලාවත් ලීවොත් එහෙම මේ මොකෙක්ට තතුන ගන්න බැරි විදියට හරි CID එකෙන් බලන ෂේප් එකට ලීවොත් එහෙම මොකද දෙන්න ලකුණු හම්බෙන්නේ නැහැ හරි දැන් අර ડોක්ටර්ස්ලා කියන්නේ තුණ්ඩු වල එස් අකුරක් දානවා ලියාගෙන යනවා බලන්න ලියලා තියෙන බෙහෙතක් හරි හැබැයි අපි දන්න බෙහෙත අද ලියවේ කියලා අන්න ඒ වගේ ලියන්න යන්න එපා හරි මේ දොස්තරලා යන්න එපා දොස්තරෙන්ට කලින් පැහැදිලිව ලියන්න පැහැදිලිව ලියන එකත් ඉතාමත් වැදගත් ලකුණු ගන්න මොකද බලන කෙනාට පොඩි සතුටක් තියෙන්න ඕනේ මේ පේපරේ බලද්දි කඩුනොත් එහෙම බලන කට්ටියගේ ලකුණු දෙන්නේ නැහැ හරි අර හිතත් එක්කත් පොඩි කනුදෙනුවක් තියෙනවා හරි ඒක පොඩ්ඩක් කපටි වෙන්නත් ඕනේ රයිට් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න පැහැදිලිව ලියන්න බලන කෙනාගේ හිත සතුටු වෙන විදිහට හරි දැන් ඔය ලියලා යන්න එපා පිළිවෙලට ලියන්න ඒතකොට බලන කෙනාගෙත් හිත සතුටුයි එයා ඒතකොට හිත සතුටෙන් බලන්නේ ලකුණු හම්බ වෙනවා එහෙම එක්කුත් තියෙනවා හරි අපි කොච්චර ගියොත් එහෙම එකක් තියෙනවා ඒක අනිත් එක ඊට පස්සේ ආයෙ මොකද්ද කියන්න තියෙන්නේ හරියට ලියන්නේ කොහොමද ඒක ලොකුම ප්‍රශ්නේ දැන් හරියටම රචනාව ලියන්නේ කොහොමද මෙහෙමයි දැන් රචනා ප්‍රශ්න තියෙනවානේ ඔයා ඒතකොට පටන් ගන්න ඕනේ සම්පත් පොතේ පළවෙනි තැනින් ඒ කියන්නේ සම්පත් දැන් අපි හිතමු දීබීජ පත්‍රී ශාකයක මුලෙහි ව්‍යුහය විස්තර කරන්න තියෙනවා කියලා හිතන්නකෝ මුලෙහි හරස්කල ව්‍යුහය එතකොට ඔයා පටන් ගන්න ඕනේ මොකද මුලෙහි බාහිරීම පිහිටා ඇති ස්තරේ අපි චර්මය කියලා පටන් ගන්න ඕනේ හරි එහෙම නැතුව මුලෙහි මැද මජ්ජාවක් තියෙනවා මජ්ජාවේ අම්මට සිරියන්න මෙහෙම තියෙනවා කියලා ලියවට බෑ ලකුණු හම්බ වෙනවා හැබැයි පිළිවෙලකට ලියාගෙන යන්න එතකොට ඔයාටත් පොයින්ට් එක මතක හිටිනවා පොයින්ට් ලියවෙන්නේ නැතුව තියෙන්නෙත් නෑ හරි දැන් පෙළක් ළමයින්ට වෙන දෙයක් තමයි පොයින්ට්ස් ඔක්කොම දන්නවා උට ලියා ගන්න තේරෙන්නේ නෑ ඒ කියන්නේ පිළිවෙල ලියා ගන්න තේරෙන්නේ නෑ ඔහේ අස්සෙන් පල්ලෙන් ගහලා දානවා එතකොට මොකද වෙන්නේ මාක් කරන එක නබරනේ මාකින් එකට අනු හරි දැන් මාකින් එක 1 2 3 4 5 කියලා වැටලා තියෙනවනේ එතකොට දැන් ඔයා මුලේ බාහිර විස්තරي අභිචර්මය කියන එක යටින්ම ලියුවොත් මොකද වෙන්නේ එයාට ඒක මිස් වෙන්න පුළුවන් මොකද දැන් මාකින් එක උඩ දැන් පල්ලට ගියාගෙන යද්දි උඩේ ඔයාට මතක හිටින්නේ නෑනේ හරි එතකොට පෙළක් කලාවට අර අභිචර්මය කියන කෑල්ලට මේ ලකුණක් දෙන්න බැරි වෙන්න පුළුවන් ඒක එයාගේ වැරද්ද නෙමෙයි මේක ඔයාගේ වැරද්ද අයියේ ඔයා පිළිවෙලට ප්‍රශ්න ටික ලියලා නැහැ
හරි පිළිවෙලට ලියන එක වැදගත්කම තමයි ඒක. පිළිවෙලට ලියන්න ඕන. හරියට ලියන්නේ කොහොමද කියන එක පළවෙනි එක තමයි අර පිළිවෙලට ලියන්න ඕන. දෙවෙනි එක තමයි පෑන් දෙකකින් ලියන්න යන්න එපා. කළු සුදු කියලා වෙන් කර කර ලියන්න යන්න එපා. හරි වර්ණ භේද තියාගන්න එපා. නිල් පෑනෙන් ලියනවා නිල් පෑනෙන් ලියන්න, කළු පෑනෙන් ලියනවා කළු පෑනෙන් ලියන්න. ලකුණු අඩු වෙන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වෙලාව නාස්ති වෙනවා. පෑනක් මාරු කරනවා කියලා කියන්නේ වෙලාව නාස්ති වෙනවා. හරි ඒ නිසා වෙලාව තමයි වැදගත්. එකපාරට පෑන් එකෙන් ලියන්න. ඊට පස්සේ මාතෘකා දාන්න එපා. ලකුණු අඩු වෙන්න හේතුවක් මාතෘකා දාන එක පොයින්ට් වශයෙන් ලියන්න එපා. තිත් තියලා එහෙම නැත්නම් අංක දාලා ලියන්න යන්න එපා. කෙලිම ඡේද වශයෙන් ලියාගෙන යන්න. රචනා ප්‍රශ්න තුලේ අංක ලියන්න එපා. දැන් ඒ කියන අපි හිතමු වසර බිලියන 365 කියනවනේ. 365 කියන එක ඉලක්කමෙන් ලියන්න එපා. ඒක අකුරෙන් ලියන්න. හරි ඉලක්කමෙන් ලියුවොත් පෙලක් වෙලාවට ඒත් ලකුණු අඩු වෙන තත්ත්වයක් තියෙනවා. ඒ මොඩ තරකයක් තමයි ඒක. ඒ වුණාට පෙලක් වෙලාවට ලකුණු අඩු වෙන ගතියක් තියෙනවා. ඉලක්කමෙන් ලියුවොත්. හරි අකුරෙන් ලියන්න. ඊට පස්සේ තව ආයෙ මොනවද තියෙන්නේ? අනිත් එක තමයි ඒකත් කියන්න ඕනේ. දැන් ඔය මොනවද මේ ස්වායත්තසනේ තියෙනවනේ. ස්වායත්තසනේ අර ATP ගාන අර පල්ලට ලියාගෙන යන්නේ. ඔන්න ඕක ඔයාලා ලියා තිබුණා ඒක ඡේදයක් විදිහට ලියන්න. නිකන් පල්ලට තිත්ත දාලා ලියාගෙන යන්න බෑ. ඒ කියන්නේ මේ ග්ලයිකොලිසින් ATP දෙකක් නිපද වෙනවා. NADH2 ATP 5ක් බවට පත් වෙනවා. හරි. අර ඒ විදිහට පල්ලේ කොටසක් තියෙනවනේ. ඒකත් පුළුවන් නම් ඡේද වශයෙන් ලියාගෙන යන්න. අර පල්ලට පොයින්ට් දාලා ලියන්න යන්න එපා. හරි. මොකද එහෙම ලියුවොත් පෙලක් කරලා ලකුණු හම්බෙන්නේ නැහැ. නිසා ඒකත් ඡේදයක් වශයෙන්ම ලියාගෙන යන්න. හරි. ඊට පස්සේ විද්‍යාත්මක නාම ලියනවා අනිවාර්යෙන් ඉරක් ගහන්න ඕනේ. නැත්තම් ඒක ලකුණු හම්බෙන්නේ නැහැ. වංශයක් ලියනවා නම් ඔයාලට සිංහල ලියන්න පුළුවන්. අවුලක් නැහැ. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියන්න. මේ විද්‍යාත්මක නාම ලියන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් නමක් ලියනවා නම් මොකයි සතෙක් අපි හිතමු ඔබීලියා කියලා. ඔබීලියා කියන එක අනිවාර්යෙන් විද්‍යාත්මක නාමයෙන් ලියලා ඉරක් ගහන්න ඕනේ. ඒක සිංහලෙන් ලියලා හරියන්නේ නැහැ. හරි ඊට පස්සේ නෙමරෝඩා කියන ඒවා අවුලක් නැහැ. නෙමරෝඩා කියලා කියන වංශයක්නේ. නෙමරෝඩා කියන එක සිංහලෙන් ලියවට අවුලක් නැහැ. ඊට පස්සේ බැසිඩියෝමයිකෝටා ඒකත් වංශයක්. ඒවත් අවුලක් නැහැ. හරි. හැබැයි ඇස්පර්ජිලස් කියලා කියන්නේ ඒකට උදාහරණයක්නේ. මේ බැසිඩියෝමයිකෝටා නෙමෙයි. ඇස්පර්ජිලස් එන්නේ ඇස්කොමයිකෝටා වලටනේ. එතකොට ඇස්පර්ජිලස් කියන එක මොකද වෙන්නේ? ඔයා සිංහලෙන් ලියන්න එපා. සිංහලෙන් ලියව ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකත් ඔයා ලියන්න ඕනේ කොහොමද? විද්‍යාත්මක අංගණයෙන් ලියලා අනිවාර්යෙන් මේ විද්‍යාත්මක නාමකරණය විදිහට ලියලා ඉරක් ගහන්න ඕනේ. ඉරක් ගෙවුව නැත්නම් ඒත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ රචනා ප්‍රශ්න ලියද්දී රූපයක් අදින්න පුළුවන් නම් අනිවාර්යෙන් රූපය අදින්න. රූපෙට සාමාන්‍ය ලකුණු 15ත් 20ත් අතර ප්‍රමාණයක් ලකුණු හම්බ වෙනවා රූපෙට. දැන් සාමාන්‍යයෙන් ඔය රූපේ නේවත් මම දාන්න ඉස්සරහට වීඩියෝ එක මම ඔයාලට ඊළඟට අහන්න මොන වීඩියෝ එකද ඕනේ කියලා. නැත්තම් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න ඊළඟට ඕනේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා. හරි මම මේ පෝල් එකකුත් දාන්නම්. එතකොට ඔය දැන් දීබීජපත්‍රි මුලක view එකේ එහෙම රූපයක් අදින්න පුළුවන්. හෘදේ නැවොත් අනිවාර්යෙන් රූපයක් අදින්න ඕනේ. හරි හෘදේ රූපයක ලකුණු සාමාන්‍ය 20ක් විතර හම්බ වෙනවා. හරි ශ්වසන පද්ධතිය රූපයකුත් අදින්න පුළුවන්. ඊට අමතරව ඇහැ ගැන ඇහුවොත් ඇහි රූපයක් අදින්න පුළුවන් වෙන්න ඕනේ. හරි. කණේ රූප නම් අදින්න ඇඳලා එච්ච ලොකු ලකුණු හම්බ වෙනවා. මොකද කණේ රූපය අදින්න පොඩ අමාරුයි. සංකීර්ණ වැඩි නිසා කණේ රූප නම් අදින්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඔයාලට ඒක අදින්න වෙලා යනවා. නිසා මේ රූපෙට ලොකු වෙලාවක් ගන්න එපා. ඔය මේ උඩින් පල්ලෙන් ගහලා දාන්න පුළුවන් නම් ඇඳලා දාන්න. එහෙම නැතු රූපේ අදින්න යන්න. හැබැයි ඇහි රූපේ හොඳට අදින්න පුළුවන්. ඇහි රූපේ සාමාන්‍ය හොඳට අදින්න කියන්නේ සාමාන්‍යයෙන් අදින්න විනාඩි 5කින් වගේ ඇහි රූපේ ඇඳලා දාගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පුරුදු වෙන්න. සමේ රූපෙත් එහෙමයි. සමත් ඇඳ. දැන් 28 ළමයි බලන්නේ මොන මොකලද මේ කියන්නේ කියලා. ඉස්සරහට දින පාඩම් හරි. දැන් කන්සල්ටන්ට් ලෙවල් එකේ ඉන්නේ මේ රිසල්ට් ආව නිසා ඉස්සරහට තියෙන පාඩම් හරි. එතකොට ආයෙ මොනවද තියෙන්නේ? ඔව් ඒ ටික තමයි කියන්න ඕනේ මේ රචනාව ලියද්දි. හරි. ඊට පස්සේ ඉතින් රචනාව මේ අවසන් කරද්දි ලියන්න ඕනේ අර මේ මොකද්ද එසේ නිමවිය. හරි. අර එහෙම මෙහෙම පිස්සු නටන්න යන්න එපා. සිංහල සාහිත්‍ය වගේ ලියන්න අවශ්‍යතාවයක් නැහැ. නිකන් ඉවර කරලා දාන්න. හරි පටන් ගත්තත් ඒකල බ්‍රහ්මදත්ත රජුගේ කාලේ පටන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන් එක පටන් ගන්න ලියන්න පටන් ගන්න මේවා ඉවර කරන්න. සාහිත්‍ය නෙමෙයි හරි. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තව එකක් කියන්න ඕන ගෙසින් එසේ ටික මේ ගෙසින් එසේ ටිකත් පොඩ්ඩක් බලන්න. මම 26 කට්ටියට දාපු වීඩියෝ එක ඒකත් ඇති. මම ඕන කාඩ් එකක් දාන්නම් උඩින් ඒකත් බලන්න. මම හිතන්නේ මට ඔක්කොම කියවුණා. කියන්න බැරි වෙච්ච එකක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. අනිවාර්යයෙන්ම මම රිප්ලයි කරනවා. රිප්ලයි කරන්න වෙලා යයි පොඩ්ඩක්. හැබැයි රිප්ලයි කරනවා අනිවාර්යෙන් අහන්න. පේපර් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් 076යි 02 74 24 කියන නම්බරයකට මෙසේජ් එකක් දාලා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම 27 තීරි පන්තිය තියෙනවා. තීරි ක්ලාස් එක වලට ඒකට උනත් සම්බන්ධ වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒත් ඒ නම්බර් එකට මෙසේජ් එකක් දාලා අහන්න. පළක් වෙලාවට ගොඩාක් ඒ කියන්නේ මම ලෙක්චර් එක හෝ මොකක් හරි වෙන වැඩක හිටියොත් ගොඩක් වෙලාවට රිප්ලයි කරන්න පරක්කු වෙනවා. හරි පළක් වෙලාවට මේ කැම්පස් එකේ හිටියොත් තමයි ගොඩක් පරක්කු වෙන්නේ. සතිය කියන්නේ සතිය අන්තිම මම පටගල් රිප්ලයි දානවා මේ දවස් වල. මැද දවස් පහේ බැරි වෙයි ගොඩක් වෙලාවට මොකද එක කැම්පස් එකේ ඉන්නේ. එහෙම නැත්නම් මේ වෙන මොකක් හරි වැඩක තමයි ඉන්නේ. ඒ නිසා තමයි පරක්කු වෙන්නේ.
මැසේජ් දාලා ඩිලීට් කරන්න එපා මේ රිප්ලයි කරන්න පරක් වුණා කියලා තියලා තියන්න රිප්ලයි කරනවා අනිවාර්යෙන් හරි දවස් දෙකක් යන කලින් අනිවාර්යෙන් රිප්ලයි කරනවා ඉක්මන් රිප්ලයි බලාපොරොත්තු වෙනවා නම් YouTube එකටම දාන්න මොකද ඒක මම මේ නිතර නිතර බලනවා අර මම බලනවා views එක කොච්චර ඇවිල්ලා තියෙනවද කියලා නිතර නිතර ඒ නිසා ඒකට දාලා තියෙන තුන මම පට ගාලා රිප්ලයි කරා හරි මොනවාරි ප්‍රශ්න කරනවා අහන්න මම මේ මාකින් ටිකක් දාන්නම් ඔයාලට අර group එකට add වෙලා ඉන්න මේ මගේ කීවේ නෑනේ group එකට add වෙන කතාව මේ මගේ paper class group එකට add වෙලා ඉන්න මම ඒකට දානවා මේ රචනා ප්‍රශ්න ටිකක් ඔයාලා ඒක පොඩ්ඩක් බලන්න මොකද YouTube එකේ දාන්න බෑනේ ඒ නිසා මේ ඒ group එකටම add වෙලා ඉන්න තුන මම lazy වැඩේ හරි මම ඒකේ link එකක් දාන්නම් පල්ලෙන් ඒකට add වෙලා ඉන්න ඒකට මම දාන්නම් රචනා මාතෘකා ටිකක් හරි එහෙනම් මාතෘකානේ මාගෙන් ටිකක් දාන්න මම අදපු ටිකක් ඔය ටික තමයි කියන්න තියෙන්නේ එහෙනම් අද වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා හිතනවා තා ප්‍රශ්න කරන නම් අහන්න ඉස්සරහට එන්න ඕන වගේ වීඩියෝද කියලා මොනවා හරි ඔයාලගේ යෝජනා තියෙනවා නම් ඒවත් දාන්න ඉතින් අදට සමුගන්නවා හොඳට වැඩ කරන්න 26 ළමයි 27 27 ඔක්කොමලා හරි ඉතින් 28 කට්ටියට O level සම්බන්ධ වීඩියෝ එකක් දැම්මා ඒකත් පොඩ්ඩක් බලන්න රිසල්ට් එක සහ A level ගැන මම පොඩි හැදින්වීමක් කරනවා ඒක චුට්ටක් බලන්න ඉතින් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා හොඳට ප්‍රැක්ටිස් කරගන්න හැමෝටම ජය වේවා අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු